Hi guys, welcome back to my channel. ඉතින් ඔන්න අද යන්න හදන්න ටිකක් ලොකු ගමනක්. අද පුත්තලමට යන්න හදන්නේ. අද night ride එකක් තමයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ රෑ ගමනක් තමයි යන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් පැය 10ක විතර ටිකක් ලොකු tour එකක් යන්න තියෙනවා. ඉතින් මම කැම්පස් එකේ ඉඳන් වැකේෂන් ආවට පස්සේ එක දිගට දුවන 4 වෙනි trip එක තමයි මේ. කියන්නේ පුත්තලමට යන 4 වෙනි load එක තමයි මේ අපි යන්න හදන්නේ. ඉතින් ඔයාලට මේ vlog එකෙන් ගොඩක් හොඳ experience එකක් ගන්න පුළුවන් වේවි. දිගටම settle වෙලා ඉන්න අපේ වීඩියෝ එකත් එක්ක. අවසානකම් බලන්න ගොඩක් ලොකු දේවල් ටිකක් ඔයාලට ඉගෙන ගන්නත් පුළුවන් ඒක. ඉතින් guys වෙනකොට අද රෑ වුණා. දැන් වෙලාව 11:50යි 12ට ලං වෙලා තියෙන්නේ. දැන් තමයි ඔන්න අපි ලෝඩ් එක මෙහෙම පිටත් වෙන හදන පොඩක් පටව ගන්න වෙලාව ගියා. ඉතින් ඔයාලා ගොඩක් ප්‍රශ්න ඇති මොනවද මේ ලෝඩ් එකේ තියෙන්නේ මොකටද මෙහෙම අරන් යන්නේ කියලා. ඒ ප්‍රශ්න හැම එකකටම උත්තර මම ඉස්සරහට දෙන්නම්. මේකේ තියෙන්නේ 10 තියෙන්නේ. 10 ඉතින් ලොකු බරක් නැහැ. සාමාන්‍යයෙන් පොඩි බරක් තමයි 10 කිලෝ එකක අපිට ගෙවන්නේ පොඩි ගාණක් ඒ වගේම බරත් සෑහෙන්න අඩුයි. රයිට් ඉතින් අර පිටිපස්සෙන් පේන්නේ ඔයාට අපේ ලොරි එක. ලොරි එකට දැන් ලෝඩ් පටවල ඉවරයක් ඔක්කොම ගල්ලා ටිකක් උස වැඩි. ඒකයි මේ රෑ යන්න ප්‍රධාන හේතුව උස වැඩි හින්දා. හරි. නැත්නම් මේ කිසි හේතුවක් නැහැ උස වැඩි. ඒකයි අපි රෑ යන්න ප්‍රධානම හේතුව. ඉතින් උදේ වෙද්දි යන්න පුළුවන් වේද නැද්ද කියලා නම් දන්නේ නැහැ. අපි දැන් පිටත් වෙමු. බලමු ඉස්සරහට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. Flashback. අපි දැන් ගමන පටන් ගන්න තමයි හදන්නේ. හඳුකුරක්ෙන් පත්තු කරලා දෙවිය බුදුන් සිහි කරලා සුක්කානවට වැඳලා ඉතින් අන්න එහෙම තමයි අපි මේ ගමන පටන් ගන්න හදන්නේ. ඉතින් අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට කිලෝමීටර් 311ක් වගේ තියෙනවා. ඉතින් එච්චර දුරක් පරිස්සමට ගිහිල්ලා එන්න පුළුවන් වෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ගමන පටන් අරගෙන අපි දැනට ඉන්නේ ඇඹිලිපිටියේ. ඉතින් මේ ගමන ඇතුළතදී ඔයාලට ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. රැඳිලා ඉන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම. ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ රත්නපුරය හරහා කොළඹ යන බස් අපිව පහු කරගෙන යන විදිය. 122 ඇඹිලිපිටිය කොළඹ පාර යන හැම වාහනයක්ම මෙතන නවත්තන්න අමතක කරන්නේ නැහැ. ඒ තරමටම මිනිස්සු මෙතන ගැන විශ්වාස කරනවා. අපිත් එක්ක ආව බස් එකත් පණුරක් දාලා මෙන්න මේ විදියට යන්න ගියා. රයිට් ඉතින් ඔන්න අපි දැනට ඉන්නේ උඩවලා පොඩ්ඩක් පහු වෙලා ගම්බාර දේවාලය ගාව. පණුරක් දාන්න නැතුව ඉතින් හැමදාම මම යනකොට අනිවාර්යයෙන්ම මෙතන පණුරක් දාලා වාහනය බාර කරලා තමයි යන්නේ. ඉතින් අදත් ඒ වගේම නැත්තුවා අපේ පණුරක් දාලා අපේ වාහනය බාර කරලා වැඳලා කියලා යන්නේ. මේ ගමනට මාත් එක්ක තව එක්කෙනෙකුත් යන සම්බන්ධ වුණා. දෙන්නත් එක්ක පණුරක් දාලා කයියක් ගහලා සින්දුවක් එම දාගෙන ඉස්සරහට යනකොට අපි දැනට ඉන්නේ කහවත්ත හරියේ. ඉතින් කහවත්ත පහු කරගෙන මේ විදිහට ඉස්සරහට යනකොට පොලිසියෙන් ආත්තුවා. ඉතින් මේක සාමාන්‍ය දෙයක්. මේ වගේ ලෝඩ් එකක් අරන් පාරේ යනකොට පොලිසියෙන් අනිවාර්යයෙන්ම නවත්තනවා. ඉතින් මේ වගේ ලෝඩ්ස් දුවන කට්ටිය නම් අනිවාර්යයෙන් සම්බන්ධයෙන් දන්නවා ඇති. ඉස්මාලත් එක්ක කතා කරනකොට එයාලා ඇහුවේ කොහේ ඉඳන් දෙන්නේ කොහාටද මේ වරන් යන්නේ මොකටද මේ පාවිච්චි කරන්නේ ඔයාලට තියෙන ප්‍රශ්න ටිකම තමයි එයාලටත් මේ සම්බන්ධයෙන් තියෙන්නේ. ඉතින් අපි හැම දෙයක් ගැනම ඉස්සරහට කතා කරමු. අපි දැනට පැල්මටුල ටවුන් එක පහු කරගෙන ඉස්සරහට ගමන් තමයි ඉන්නේ. ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ පැල්මටුල බස් ස්ටෑන්ඩ් එක. රයිට් ඉතින් අපි දැනට ඉන්න රත්නපුරේ තේකක් බොරණ යත්තුවා. මේ තියෙන්නේ අපි ආපු වාහනේ. ඔයාලට පේන විදිහට ලෝඩ් එක ටිකක් වැඩි. ඒකයි අපි රෑ මේ ගමන යන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් ගමනින් භාගයක්වත් තාම ආවේ නැහැ. තව භාගයකට වැඩි යන්න තියෙනවා. ඉතින් ටක් ගාලා එකක් බීලා රීෆ්‍රෙෂ් වෙලා ආයි ගමන පටන් ගන්න බලමු. අපිට ඉස්සරහට මොකද වෙන්නේ කියලා. A few moments later.
අපි දැනට ඉන්නේ ලංකාවේ තියෙන දිගම ටවුන් එකේ. ඒ කියන්නේ ඇහැලියගොඩ ටවුන් එකේ තමයි අපි දැනට ඉන්නේ. ඉතින් අපි මෙහෙම හිමීට ලෝඩ් එකත් එක්ක ඉස්සරහට යනකොට මෙන්න මේ වගේ යන්න පුළුවන් අයියා කෙනෙක් ඇවිල්ලා ඇඟට කපාගෙන ගියා. කමන්නේ පාර්දියෝ සාමාන්‍ය දේවල් ඉවසීම තියෙන්න ඕන අනිවාර්යෙන් ඩ්‍රයිවිං කරනවා නම්. ගයිස් දැන් ඉන්නේ අවිස්සාවේල්ලේ පොඩි කෝෆි එකක් බොන්න නැත්තෝ උදේ පාන්දර පොඩ්ඩක් එළි වුණා. දැන් අද එද්දි තව ගොඩක් දුර යන්න තියෙනවා. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු අපිට ඉස්සරහට මොකද එන්නේ කියලා. One hour later. ගයිස් අපි අවිස්සාවේල්ල පහු කරලා නෙට්ටඹුව පැත්තට යන ගමන් තියෙන්නේ. ඉතින් ගොඩක් නැත්තුවා ටයර්ස් කොහමද හත් වෙලාද රෑන් ටික කොහමද ඒ දේවල් ටික බලන්න ගොඩක් නැත්තුවා. අපි බලමු මොකද ඒවට වෙලා තියෙන්නේ කියලා. Dana. Ada apa? Guys, අපි දැන් මීරිගම ඉන්නේ. මේකෙන් නයිට් රයිඩ් එකකින් ගමන ඉවර කරන්න කියලා හිතුවට එහෙම කරන්න අමාරු වුණා. ඒ නිසා එහෙම වෙලාවක් කරන ලෝඩ් එකත් එක පාරේ යද්දි ස්පීඩ් යන්න අමාරුයි. ඒ නිසා ටිකක් ටයිම් එක තිබුණා. ඉතින් දැනට මීරිගම තමයි ඉන්නේ. ගොඩක් දුර යන්න තියෙනවා. දවල්ට යනකොට රෑට වගේ ස්පීඩ් යන අමාරුයි. මෙන්න මේ වගේ හිමීට පාරේ අයිනෙන් තමයි යන්න වෙන්නේ. මොකද අපි ලොකු ලෝඩ් එකක් කරන් යන හින්දා. ඒක නිසා රෑට වැඩිය දවල්ට ගොඩක් ටයිම් එක වේස්ට් වෙනවා වැඩි. තමන් වාහනයක් අතර ගත්තම තමන්ගේ වාහනේ ප්‍රමාණය තමන් යන ස්පීඩ් එක සම්බන්ධයෙන් ඔයාලට ගොඩක් හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඒත් එක්කම ඔයාගේ පිටිපස්සෙන් එන වාහන සම්බන්ධයෙන් උත් ඔයා ගොඩක් සැලකිල්ලෙන් ඉන්න. එයාලට ඔයාට වැඩි ස්පීඩ් එකකින් යන්න පුළුවන් වෙලා එයාලා ඔයාලෙන් ඉඩ ඉල්ලනවා නම් පුළුවන් නම් වාහනේ අයින් කරලා බ්‍රේක් කරලා ඉඩ දෙන්න. ඉතින් මේ ගොඩක් හොඳ නිහතමානී ගුණාංගයක් විදිහට තමයි මම නම් ලකින්නේ. නාරම්මල හරහා කෙලින්ම පාර තියෙන්නේ කුරුණෑගලට. ඉතින් අපි කුරුණෑගලට ගිහිල්ලත් මේ ගමන යන්න පුළුවන්. හැබැයි අපි වාරිය පොල්ට දානවා මෙතන කළුගමුව හන්දියෙන්. ඉතින් ඒක තමයි අපිට පුත්තලමට යන්න තියෙන ලේසිම පාර නාරම්මල පැත්තේ ඉඳලා එනවනම්. කළුගමුව පාර ඉවර වෙලා දැන් ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ අපි 82 පාරට. එහෙම නැත්නම් පුත්තලම කුරුණෑගල පාරට දාන වෙලාව මේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ වාරියපොළ ටවුන් එක. ඉතින් වාරියපොළ ටවුන් එකෙන් වමට දැම්මට පස්සේ කළුගමුව පැත්තේ ඉඳලා ඇවිල්ලා කෙලින්ම පුත්තලමට තමයි යන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම දකුණට දැම්මොත් කුරුණෑගලට යන්න පුළුවන්. 82 පාරට දාගත්තට පස්සේ අපිට පුත්තලමට ගොඩක්ම පොඩි ප්‍රමාණයක් තමයි යන්න තියෙන්නේ. කිලෝමීටර් 50ක් 60ක් වගේ ප්‍රමාණයක්. ඉතින් අපි ඒකත් ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. 82 පුත්තලම කුරුණෑගල පාරේ ගිහිල්ලා 57 කුරුණෑගල අනුරාධපුර පාරට කැඩෙන්නේ මෙන්න මෙතන හන්දියේ. ඉතින් මේ හන්දියට කියන්නේ පාදෙනිය හන්දිය කියලා. ඉතින් මෙතන හන්දියේ ඉඳලා 82 පාර පොඩ්ඩක් පටු වෙනවා. හැබැයි ප්‍රශ්නයක් නැහැ. ස්පීඩ් යන්න පුළුවන් වංගු ටිකක් මේ පාරේ අඩු හින්දා. පුත්තලම කුරුණෑගල පාර යනකොට අපිට හම් වෙන ප්‍රධාන ටවුන් එකක් තමයි නිකවරටිය කියලා කියන්නේ. ඉතින් මේක ගොඩක් බිසි ටවුන් එකක්. දවල්ට සාමාන්‍යයෙන් යන එක පොඩ්ඩක් අමාරුයි. හැබැයි ප්‍රශ්නයක් නැහැ. අපිත් පොඩ්ඩක් ෂේප් එකේ මෙතන රිංග ගත්තා.
නිකවරටිය ටවුන් එකෙන් පහුවෙලා ඉස්සරහට යන ගමන් තමයි ඉන්නේ. අපිට ඊළඟට හම්බෙන ටවුන් එක තමයි ආනමඩුව කියලා කියන්නේ. ඉතින් ආනමඩුව ටවුන් එකෙන් පස්සේ කෙලින්ම අපිට හම්බෙන්නේ පුත්තලම. ඒ කියන්නේ අපේ ගමනාන්තය. ඉතින් අපි පුත්තලම ටවුන් එකටම යන්න බලාපොරොත්තුවක් නැහැ. ඊට මෙහයින් තමයි අපිට අපේ ලෝඩ් එක අන්ලෝඩ් කරන ලොකේෂන් එකට හැරෙන්න තියෙන්නේ. අපි දැන් ආනමඩුව ටවුන් එක පහු කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ගොඩක්ම පුංචි දුරක් තමයි අපිට පුත්තලමට යන්න තියෙන්නේ. ඉතින් ඒ ටික දුරත් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු අපිට මොන වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වේද කියලා. රයිට් ඉතින් පොඩ්ඩෙන් පොඩ්ඩ ඇවිල්ලා කොහොමද අපි අපේ ගමනාන්තර ළඟා වෙලා තියෙනවා. මේ තියෙන කල්ලාඩි පුත්තලමට පොඩ්ඩක් මෙහා තමයි මේක තියෙන්නේ. මෙතන ඉඳලා පුත්තලමට කොහොම පොඩි දුරක් තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් මම කල්ලාඩි වලින් හරවලා තමයි අපේ ෆැක්ටරි එකට යන්න තියෙන්නේ මේක අන්ලෝඩ් කරන්න. ඉතින් අන්ලෝඩ් කරලා ඇවිල්ලා empty යන වීඩියෝ එකක් මම next part එකේදී ඔයාලා අරන් එන්නම්. يعني second part එකේදී මෙතෙන්දී මේක කරන්න ගියොත් එහෙම සෑහෙන වෙලාවක් යනවා සහ බ්ලොග් එක ගොඩක් දිය වෙනවා. ඒත් එක්කම empty යන වීඩියෝ එකේදී ඔයාට ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක් මේක වැඩි ගන්න පුළුවන්. අපි සාමාන්‍ය නාන තැන් තියෙනවා, කන බොන තැන් තියෙනවා, හරිද එක්ස්පීරියන්ස් කරන දේවල් තියෙනවා. ඒ වගේ ගොඩක් ලොකු දේවල් ටිකක් ඔයාට ඒ බ්ලොග් එකෙන් බලා ගන්න පුළුවන් වෙයි. සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න අනිවාර්යයෙන්ම මොහොතක් කරන්නත් අමතක කරන්න එපා. ඔයාගේ යාළුවෙක්ටත් මේ බ්ලොග් එක බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. එහෙනම් ඊළඟ නම් තවත් ලස්සන වීඩියෝ එකකින් මම සහිරු කරන් ඔයාලට සුබ දවසක්.